Hello friends, welcome to my channel. මම ඔයාලගේ සාන්ඩ්‍රෝ. අද අපි කතා කරන්න යන්නේ ගංකොකුල් පාලනය. පටන් ගන්න ඉන්න ඔයාලට වැදගත් වෙන කරුණු. ගංකොකුල් පාලනය පටන් ගන්නකොට සත්තු කීයකින් පටන් ගත්තොත් හොඳයිද? ව්‍යාපාරයක් ලෙස ගංකොකුල් පාලනය කරගෙන යන කෙනෙකුට සත්තු කීයකින් පටන් ගත්තොත් හොඳයිද? සත්තු 50කින්ද 100කින්ද 200කින්ද? ඉතින් යාළුවනේ ගංකොකුල් පාලනයට අලුත් කෙනෙක් සාමාන්‍යයෙන් අඩුම ගානේ සත්තු 100කින් පටන් ගත්තොත් හොඳයි. ඒ වගේම අපි ගංකොකුල් පාලනයට අවශ්‍ය කරන මුදල්, ඒ කියන්නේ අපි සත්තු බිත්තර දාන්න මාස 6ක් යනවා. ඒ නිසා අපි මේ මාස 6ට සත්තුන් හදන්න ඕනේ. සත්තු බිත්තර දාන්න පටන් ගන්නකම් අපි අතින් තමයි මුදල් වියදම් කරන්න ඕනේ. ඉතින් ඒ මුදලින් 3න් 1 පංගුවක් හරි අපි අයින් කරලා තියාගන්න එක හොඳයි. සාමාන්‍යයෙන් එක ගංකොකුලෙක් අපි මාස 6ක් වෙනකම් ලොකු කරන්න අපිට වියදම යනවා සාමාන්‍යයෙන් රුපියල් 3000ක් විතර වියදම් යනවා. ඉතින් ඒ වගේම අපි ගංකොකුල් පැටව් අපේ ගෙදරට ගේන්න කලින් උන්ට අවශ්‍ය කරන කූඩුව හරි ආකාරයෙන් සකස් කරගන්න ඕනේ. ඒ වගේම ගංකොකුල් පැටව් සාමාන්‍යයෙන් දවස් 10ක් 14ක් යනකම් අපි බූඩර් එකේ තියන්න ඕනේ. බූඩර් එක කියන්නේ සාමාන්‍යයෙන් අපි කිකිලියෙකුට තියලා රක්කන බිත්තර වලින් එන පැටවුව කිකිලි රැක බලා ගන්නවා. ඒ පැටවුන්ට ඕන රස්නේ ඒ කිකිලියෙන් පැටව් ලබා ගන්නවා. ඉතින් ඒ රස්නේ අපි මැසිමෙන් තියලා ගන්න පැටවුන්ට, ඒ කියන්නේ 100ක් 200ක් පැටව අපි ගේනකොට ඒ පැටව් අපිට කිකිලි වලට තියලා රක් කළා කිකිලිය ගෙනල්ලා එහෙම කරන්න අමාරුයි. ඒ නිසා ඒ රස්නේ අපි දෙන්න ඕනේ. ඒකට අපි හරියාකාරයෙන් බූඩර් එකක් සකස් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා මේ බලාගෙන ඉන්නේ මම බූඩර් එකේ සත්තු දාලා තියෙන එක තමයි. සාමාන්‍යයෙන් සත්තු 100කට වෝල්ට් 100 බල්බ් එකක්, අර බෝල බල්බ් තියෙන කහපාට වෝල්ට් 100 ඒ රස්නේ එන බල්බ් එකක් දාලා තිබ්බනම් හොඳටම ඇති. ඒ රස්නේ උන්ට හොඳටම ඇති. ඒ වගේම අපි ගංකොකුල් පැටව් අපි ගන්නකොටම සැලකිලිමත් විය යුතු කරුණු තමයි සාමාන්‍යයෙන් ඔරිජිනල් ගංකොකුල් පැටවුන් සාමාන්‍ය එවුන් ඇවිල්ලා අවුරුද්දට මාස 3යි මේ අවුරුද්දට 3 වතාවක් තමයි බිත්තර දාන්නේ. එකපාරක් බිත්තර දාලා රකින්න පටන් ගන්නවා, ආයෙ බිත්තර දාලා ආයෙ රකින්න පටන් ගන්නවා. ඒ විදිහට අවුරුද්දට 3 පාරක් තමයි බිත්තර දාන්නේ. ඒ සත්තු අපි පැටව් ගන්නේ නැතුව ගංකොකුල් පැටවුන් වැඩි දියුණු කර එනේම තියෙනවනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගිරිරාජ් ගංකොකුල ඉන්නේ. ඒ පැටව් ගන්න එක ඉතාමත් හොඳයි. අපි පැටව් ගන්නකොටම ඒක සැලකිලිමත් විය යුතුයි. නැත්තම් බිත්තර 10ක් 15ක් දාලා ඒ කිකිලියන් ඇවිල්ලා රකින්න පටන් ගන්නවා. එතකොට බිත්තර එන්නේ නැහැ. ඒ වගේම කරඳගොල්ල ආයතනයෙන් ලබා ගන්නා පැටවුන් ඒ වුණොත් ඉතාමත් හොඳයි. දැන් ඔයාලා මේ වීඩියෝ එකේ බලාගෙන ඉන්නේ කරඳගොල්ල ආයතනයෙන් එයාලා මේ වැඩි දියුණු කර සතුන් වැඩි දියුණු කර එයාලා මේ පිටතට දෙන පැටව් තමයි මේ ඉන්නේ. එයාලගෙන් අපිට කිකිලි පැටව් කියලා ඉල්ලුවොත් කිකිලි පැටව් විතරක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කුකුල් පැටව් කියලා ඉල්ලුවොත් කුකුල් පැටව් විතරක් ලබා ගන්න පුළුවන්. කරඳගොල්ල ආයතනයෙන් අපිට දෙන්නේ ගිරිරාජ් ගංකොකුල් පැටව් තමයි. ඒ වගේම ඔයාලා ගංකොකුල් පැටව් මිලදී ගන්නකොට හොඳ විශ්වාසවන්ත තැනකින් ගන්න එක ඉතාමත් හොඳයි. සමහරු කිකිලි පැටව් කියලා කුකුල් පැටව් අපිට දෙනවා. එතකොට මාස 6ක් අපි හදලා බලලා ඔක්කොම කරලා මේවා කරනකොට අන්තිමට බලනකොට කුකුල් පැටව්. එතකොට අපිට ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ. ආයෙ නැවතත් ඒ කුකුල් පැටව් ටික විකුණලා මුදල ගන්න විතරයි තියෙන්නේ. ඒ වගේම හොඳ වර්ගයේ ගංකොකුල් පැටව් කියලා ගිරිරාජ් ගංකොකුල් පැටව් කියලා බාල සතුන් අපිට ලබලා දෙන්න පුළුවන්. මේ දේ ඇවිල්ලා මම කියන්නේ මම දන්න කෙනෙකුට මේ වගේ දෙයක් සිදු වෙලා තියෙනවා.
එයාලා කිකිලි පැටව් කියලා කොකුල් පැටව් ගෙනල්ලා රුපියල් 300 ගානේ එයාලට ලබලා දීලා තියෙනවා. එයාලා පැටව් 100ක් පමණ අරන් හදලා තියෙනවා. ගම් කොකුල් කිකිලි පැටව් කියලා කොකුල් පැටව් දීලා තියෙනවා. අන්තිමට එයාලා කොකුල් පාලනයම එපා වෙලා සියලුම සතුන් විකුණුම්මා. ඉතින් යාළුවනේ අපි ඊළඟ වීඩියෝ එකේ ගම් කුකුල් පාලනයට සඳහා ගම් කුකුලන් සඳහා අවශ්‍ය කරන කූඩුව අපි කොහොමද සකසා ගන්නේ, කොයි විදියට හදාගත්තත් හොඳයිද, මේ ගැන අපි සාකච්ඡා කරනවා. මෙතෙක් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. ඒ වගේම like කරන්න, share කරන්න. මේ වගේ හොඳ ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop.